තෙරුවන් සරණයි. දැන් මේ බලාපොරොත්තු වන්නේ අර සුබ හෝරාවෙන් අඳිනට යෙදුණු අභිසංවිධාන යන්ත්‍රයේ කළු මැදීමේ කටයුතු තමයි මේ සිදු කරන්නේ. ඒකට අපි එකතු කරගෙන තියෙන්නේ කස්තුරි ගෝරෝචර කුම්පුමප්පු කියන ඒ බෙහෙත් ද්‍රව්‍ය සහ හඳුන් තෙල් මිශ්‍ර කරලා අඹරලා තමයි මේ ද්‍රව්‍යය දාගෙන තියෙන්නේ. මේක තඹපතේ තඹපත පළුදු නොවන ආකාරයෙන් අපි යන්ත්‍රයේ කළු මැදීමේ කටයුත්ත සිදු කරගන්නට ඕන. කප පුළුවන් කැල්ලක් අරගෙන ඒ යන්ත්‍රයේ මුදුව පිරිමදින්නට ඕන. මේ විදිහට විනාඩි 5ක් විතර තියලා ආපහු කප පුළුවන් කැල්ලකින් ඒ අර කළු මැදපු ඒ තඹපත්‍රය අපි මුදුව පිරිමදින්නට ඕන. ඊට පස්ව අපි කැප් කරන්න දෙන අක්ෂර ටික මුදින් පේන්න ගන්නවා කළු මැදීමේ කටයුත්ත අවසන් වුණාන් පස්සේ. යම්කිසි යන්ත්‍රයේ වැරද්දක් වෙලා තියෙනවා, නිදි කැපීමක් වගේ දෙයක් වෙලා තියෙනවා, ඒක පේනකොටම කළු මැදීමේ කටයුත්තෙන් පස්සේ. මේක නිර්මාංශ වෙලා පේ වෙලා ප්‍රතිපත්තියක් ඇතුව කරන්න ඕන. මේ ශාන්ත කර්මයක් කලබලයට කරන්න බෑ ඒකට. ඒ තමයි මේ කළු මැදීම සිදු කරාන් පස්සේ යන්ත්‍රය. වඩ පේනවා අකුරු හොඳින් පේනවා. මේක වේදෙන්නට දීලා මත වේලාවකින් ඒ කළු මැදික යන්ත්‍රයේ මින් මුදුව පිස්ලාන්නට ඕන. මුලින්ම තඹපත්‍රයේ කළු මදින්න කලින් මේ පිළිදියෙන් හෝ කහදියෙන් සෝදලා පිරිසිදු කරගන්නට ඕන. ඊට පස්ව තමයි මේ කළු මැදීමේ කටයුත්ත සිදු කරන්නේ. යන්ත්‍රය කළු වෙලා වගේ නම් ඒක නැවත අපි කහ ලුණුයි දෙහි මිශ්‍ර කරලා අපි යන්ත්‍රයේ මුදින් කිස දාන්න. එතකොට අරුත් යන්ත්‍රයක් හා සමාන වෙනවා. යම් කිසි මේ යන්ත්‍රයේ පැලමක් තිබුණත් ඒ හැමදේම ඉවත් වීමක් වෙනවා. ලුණුයි දෙහි විසයි මිශ්‍ර කරලා මෙහෙම පිරිමැදීමක් සිදු කළ පසු ඒ කරලා ඇල්දියෙන් වතුරෙන් ජලයෙන් හොදලා හරින්නට ඕන. කළු මැදීමත් එහෙම බෙහෙත් බඩු වලින් මැදලන් වැඩක් නැහැ. මේකට අපි ප්‍රාණ මන්ත්‍රයකින් මතුරලා තමයි මේ බෙහෙත් ද්‍රව්‍ය පවා ආලේපනය කරනක හරි විදියට. යම්කිසි හදිස්සිය වැඩක් නම් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාණ මන්ත්‍රයකින් ජීවම් කරලා කළු මැදීමේ කටයුත්ත සිදු කරනවා නම් ගොඩක්ම හොඳයි. බොහෝ දෙනෙක් හිතන කාරණයක් තමයි මේ යන්ත්‍රය අඳිනවා කියලා කියන්නේ, යන්ත්‍රයක් හදනවා කියලා කියන්නේ බොහොම සුළු දෙයක් කියලා. නමුත් ඒක හරියටම නිවැරදිව ශාස්ත්‍රානුකූලව කරන කෙනෙකුට ඒක ඉතාමත් බැරෑරුම් කාර්යයක්. මේක මේ රෝල් කරලා යන්ත්‍රය ඇඳලා රෝල් කරලා පළඳන එක නෙවෙයි මේක තියෙන්නේ. ඇතුලේ බොහෝ වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඒ නිසා ලොකු වෙහෙසක් ඉවසීමක් අරගෙන කරන්න ඕන කටයුත්තක් තමයි මේ යන්ත්‍ර හදනවා කියන එක. යන්ත්‍රය ඇඳීමේ ඉඳන් ජීවම් කරන එක දක්වා ලොකු වැඩ කොටසක් සිදු කරනවා. යන්ත්‍රයේ ජීවම් පුරාවටම බල කරලා ගත්තු දුම් වලින් ඒ ජීවම් අතරතුරේදී තුන් බැලීම් කටයුත්ත කරන්නට ඕන. ඒ කටයුත්ත සිදු කරන්නට ඕන. ඊටමත් අසීරු කාර්යයක් තමයි මේ යන්ත්‍රයක් හදනවා කියලා කියන්නේ. ඒ නිසා පින්නත් ඔබට යම්කිසි අවබෝධයක් ඇති වෙන්නට ඇති. ඉදිරියේදී තව ශාන්ති කර්ම පිළිබඳව මට පුළුවන් විදිහට කරන පැතිකඩ තියෙනවා. බොහෝ දේවල් මම කරන්න යන්නේ නැහැ. පුදුගුණ යන්ත්‍ර තමයි මම ගොඩක් මාදින්නේ. ඉතින් ඒ කටයුතු ඔබට ඉදිරියේදී බලා ගන්න වීඩියෝ අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වෙනවා. යම්කිසි පුද්ගලයෙක් යන්ත්‍රයක් පළඳින්න බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව ජන්ම පත්‍රය පරීක්ෂා කරලා ජන්ම පත්‍ර පරීක්ෂාවක් කරලා නිවැරදි
ගුරුවරයෙක් හමු වෙලා අජුතුමෙක් හමු වෙලා ඒ කටයුතු කරගන්න. මම හරහා යන්ත්‍රයක් පළදින්න කැමති කෙනෙක් ඉන්නවා නම් පින්වතෙක් ඉන්නවා නම් දුරකථන අංකයට WhatsApp අංකයට ඇමතුමක් ලබා දෙන්න. කේන්ද්‍ර පරීක්ෂාවක් බලලා තමයි කටයුතු කරන්නේ. තෙරුවන් සරණයි.